ඔබේ පර්චස් 10 ඉඩම පර්චස් 5ක් වෙන්න කලින් මේක බලන්න. ඔබේ ඉඩමට උඩින් විදුලි රැහැන් ඇදලද නැත්නම් අදින්න හදනවද? ලංකාවේ ඉඩමක් ගන්න එක ලේසි නෑ. ලේ දහඩිය මහන්සියෙන් ගත්ත ඉඩම මැදින් එකපාරටම විදුලි රැහැන් නැද්දොත් ඒ ඉඩමේ වටිනාකම 50%කින් විතර අඩු වෙන්න පුරුවන්. ඒ විතරක් නෙවෙයි, ගයක් හදන්න ගියත් ලොකු ප්‍රශ්නයක්. නමුත් ඔබ දන්නවද? ඔබේ අනුමැතියකින් තොරව ඔබේ ඉඩමට ඇතුළු වීමට හෝ රැහැන් නැදීමට විදුලි බල මණ්ඩලයට CEB නැත්නම් LECO වට නීතිමය අයිතියක් නැති බව. 1. විදුලි රැහැන් අදින්න කලින් මොකද කරන්නේ? වැළැක්වීම. දැනුම් දීම. විදුලි බල මණ්ඩලය රැහැන් ඇදීමට පෙර අනිවාර්යයෙන්ම ඔබට ලිඛිතව දැනුම් දිය යුතුයි. විරුද්ධ වීම. එම දැනුම් දීම ලැබී දින 14ක් ඇතුළත ඔබට ලිඛිතව විරෝධය දැක්විය හැකියි. විකල්ප මාර්ගය. රැහැන් ඇදීමට වෙනත් විකල්ප මාර්ගයක් පාර අයිනෙන් හෝ වෙනත් රජයේ ඉඩමකින් තිබේ නම් එය පෙන්වා දී ඔබේ ඉඩම බේරාගත හැකියි. ඔබ එකඟ නොවන්නේ නම් ඔවුන්ට බලහත්කාරයෙන් රැහැන් ඇදිය නොහැක. එවිට ඔවුන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යා යුතු අතර එහිදී දෙපාර්ශවයම කැඳවා පරීක්ෂණයක් පවත්වනු ලබයි. 2. දැනටමත් රැහැන් ඇදලා නම් මොකද කරන්නේ? ඉවත් කරවා ගැනීම. නිවසක් ඉදිකිරීමට බාධාවක් නම් අදාළ ප්‍රදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයට අයදුම්පතක් ලබා දී රැහැන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිය හැකියි. මීට යම් පිරිවැයක් දැරීමට සිදුවිය හැකියි. ආරක්ෂිත දුර ක්ලියරන්ස්. සාමාන්‍ය විදුලි රැහැනක සිට ගොඩනැගිල්ලකට අවම වශයෙන් මීටර් 2.5ක් 3ක පරතරයක් තිබිය යුතුයි. අධිවෝල්ටීයතා රැහැන් නම් මේ දුර මීට වඩා වැඩි. මතක තබා ගත යුතු වැදගත්ම කරුණු. කිසිම අවස්ථාවක ඔබේ කැමැත්ත නැතුව ඔබේ ඉඩමේ ගස් කැපීමට ඔවුන්ට අවසර නැත. බලහත්කාරයෙන් ඉඩමට ඇතුළු වන්නේ නම් පොලිසියට පැමිණිලි කිරීමේ අයිතිය ඔබට ඇත. නීතියානුකූලව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න. ඔබේ ඉඩමේ වටිනාකම රැකගන්න මේ දැනුම අදම බෙදා ගන්න. ඔබේ ඉඩම විකුණා ගැනීමට හෝ ඔබට ඉඩමක් මිලදී ගැනීමට අවශ්‍ය නම් අදම idam.lk වෙබ් අඩවියට හෝ Facebook පිටුවට එන්න.